Good morning dancers. දැන් වෙලාව උදේ පාන්දර 5:00යි. තාම පරිසරයට එළි වැටලා නැහැ. පාන්දර පොඩි රන් එකක් දාන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඩාන්සර් කෙනෙක් විදියට උදේ පාන්දර දුවන එක කොච්චර දුරට වැදගත්ද? මොනවද ලැබෙන බෙනිෆිට් mentally physically? ඒ දේවල් පොඩ්ඩක් කතා කරමු. ඉස්සෙල්ලා උදේ පාන්දර දුවනවනම් මුලින්ම කරන්න ඕන දේ තමයි හොඳ වෝම් අප් එකක් සහ බොඩි ස්ට්‍රෙච් එකක්. Right. Warm up එකට යන්න. Right, warm up එක ඉවරයි. දැන් ටිකක් එළිය වැටිලා තියෙන පරිසරයට. දැන් තියෙන දුවන්න. Right, දුවන ගමන් කතා කරමු. දැන් නම් එළිය වැටිලා. දැන් වෙලාව මං හිතන්නේ 6ට විතර ඇති. බල්ලොක්ගේ තමයි කරදරේ. It's okay. Let's go. Right, මම දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුවම තියෙන ග්‍රවුන්ඩ් එකට. තලගල හන්දිය ග්‍රවුන්ඩ් එක. මෙතන දුවන එක ගොඩක් හොඳයි පාරේ දුවනවට වඩා. මොකද වටේටම තියෙන්නේ ගහකොළ, හොඳ ඔක්සිජන් වාතාශ්‍රයක් තියෙනවා. ඒ වගේම ඇහැටත් හොඳ දර්ශනයක්. මං කියන්නේ යන පළවෙනි බෙනිෆිට් එක තමයි උදේ පාන්දර දුවන එක ඩාන්සර් කෙනෙක්ට. පළවෙනි දේ තමයි ඒක දුවපු අය දන්නවා උදේ පාන්දර මේ ටයිම් එකට 5:06 මීට කලිනුත් ආවනම් ඒ කියන්නේ ඉර උදා වෙන කලින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තිබ්බනම් ඔයා ඉර උදා වෙනවත් එක තමයි දුවන්නේ. ඒක ඩාන්සර් කෙනෙක් වුණත් නැතත් මං ආයෙත් කියනවා ඩාන්සර් කෙනෙක් වුණත් නැතත් ඒක මනසට සහ ඇඟට මාරම ෆ්‍රෙෂ් එකක් උදේ පාන්දර මුළු දවසටම ඇති. ඒ ෆ්‍රෙෂ්නස් එක දවස ෆ්‍රෙෂ් එකේ ගෙවා ගන්න. පරිසරය නිහඬයි, සංසුන්, ශබ්ද නැහැ, තියෙන්නේ ඇහෙන්නේ කුරුල්ලන්ගේ ශබ්දේ. ඒක තමයි පළවෙනි බෙනිෆිට් එක උදේ පාන්දර දුවන එකෙන්. රයිට්, ඊළඟ දේවල් කතා කරමු. දුවන ගම. Let's go. ඩකාරු ස්ටුඩියෝ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මේක. මෙතනින් පස්සේ තමයි ඩාන්සර්ස්ලා ගැන, ඩාන්සින් ගැන, ඩාන්ස් පර්ෆෝමන්ස් එකී නොකී ඩාන්සින් සම්බන්ධ සහ ෆිට්නස් සම්බන්ධ Arabic fitness, body combat, workouts, dance routine, choreography ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නවා මේ YouTube channel එකත් එක්ක. ඩාන්සින් සම්බන්ධ තමයි ඔක්කොම කරන්නේ. මේක තමයි පළවෙනි වීඩියෝ එක. තව දෙයක් තමයි මේ දෙපාන්තර කියන්නේ මුළු පරිසරෙම සීතලයි. ඒ සීතල පරිසරේ
අපි දුවලා අපේ බොඩි එක වෝම් වෙලා තියෙන්නේ. අපි ඇඟ රස්නේ. දාඩිය දානවා. ඔළුවේ තියෙන ප්‍රෙෂර් එක වැඩ කරලා හරි මොනවා හරි මොනම දෙයක් ප්‍රශ්නයක් නිසා හරි මේ වැඩේ කරලා බලන්න. mind relaxing right. මේ වීඩියෝ එක බලන්නේ ඔයා එක්ක ඩාන්සර් කෙනෙක් නැත්නම් ඩාන්සින් වලට ආස කෙනෙක්. ඩාන්සින් වලට ආස නැති වුණත් තමන්ගේ ශරීරය ගැන උනන්දුවක් තියෙනවා නම් හොඳ හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක් ගැන හිතන කෙනෙක් නම් කරන්න හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක් වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ මේ වගේ මෝර්නින් රන් එකක් වටිනවා. හොඳ තේරීමක්. මම කියන්න හිතපු අනිත් බෙනිෆිට්ස් තමයි උදේ පාන්දර දුවන එකේ. ඩාන්සර් කෙනෙක් විදියට ඩාන්සින් මූවමන්ට්ස් වල ස්පීඩ් එක ඩෙවලොප් වෙන්න මේ උදේ පාන්දර දුවන එක මාරම වැදගත්. ඒ වගේම තමයි අපේ වැඩිපුරම වැඩ කරන බොඩි පාර්ට්ස් ලෙග්ස් ඇන්ඩ් කෝ එක අපි වර්කවුට් කරනවා තමයි. හැබැයි මේ මෝර්නින් රන් එකකින් ලැබෙන ඒ ස්ට්‍රෙන්ත් එක මාරම වැලියබල් රයිට්. ඊළඟ එක තමයි අපි දවස පටන් ගන්න මේ වගේ එනර්ජිටික් ඇක්ටිවිටි එකකින් නම් මුළු දවසට මේක බලපානවා. මුළු දවසෙම එනර්ජි පිට ඉන්න පුළුවන්. මේක උදේ පාන්දර දුවපුවයි දන්නවා. දුවපු නැති අය තාම try කරලා නැති අය එහෙම නැත්නම් try කරලා ගොඩ කාලෙකින් කරපු නැති අයට මං කියන්නේ කරලා බලන්න. ඩාන්සර් කෙනෙක් නම් try කරන්න සතියට දවස් 2ක් හෝ 3ක් උදේ පාන්දර මෝර්නින් රන් එකක් දාන්න. ඒක ඔයාගේ ජර්නි එකට මාර වැදගත් වෙයි. දිවිලි ඉවරයි. නිවස බලා පිටත් යාමට තමයි දැන් සූදානම. පොඩි ඩාන්ස් එකකුත් දැම්ම ග්‍රවුන්ඩ් එක මැද. ඕකේ වීඩියෝ එක ඉවරයි. ඩාන්සින් ෆීල්ඩ් එකේ ඉන්න ඩාන්ස් කරන ඩාන්සින් වලට ආස ඩාන්සින් ඉගෙන ගන්න. ඔයාලා සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක ඉස්සරහට ළඟ වීඩියෝස් ටිකක් දාන්න තමයි plan කරලා තියෙන්නේ. ඕකේ goodbye.